Hi guys, ඔන්න අද වීඩියෝ එක නම් වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මොකද කියනවනම් අද කැම්පස් එකේ වීඩියෝ එකක් නෙමෙයි අරගෙන එන්නේ. වැකේෂන් එකේ අපි සෙට් එක අපේ යාළුවෙක්ගේ ගෙදර යන කතා වුණා. ඒ යාළුවගේ ගෙදර යන තමා දැන් හදන්නේ. එදා කොහොම හරි හොඳටම වැස්සා. ඇත්තටම අපේ සෙට් එක කියලා කියන්නේ කොච්චර වැස්සත් වෙලාවට වැඩ කරන සෙට් එකක්. ඒක ගැන මාරම ආඩම්බරයි. ඉතින් බයන පාටක් තිබ්බෙම නෑ. කොහොම හරි වෙලාවට බලංගොඩ බස් එකක් තිබුණා. ඒකේ නැගලා අපි බලංගොඩ ටවුමෙන් ඇවිත් බැස්සා. ඉතින් ගෙදරකට යන්න කලින් මොනවා හරි අරන් යන්නත් ඕනනේ. තව අපි මේ දවස් දෙකක් හිටියා. ඒ දවස් දෙකට හරියන්නම කෑම හදන්න බඩු ගන්න ඕන. ඒක නිසා අපි ATM එකට අවමේ ඉන්න නිපුණේ ඇත්තටම එයා කාගෙත් අක්කා වගේ ඉන්නේ. මේ ඉන්නේ සෝනා. එයා කොහේ හිටියත් අපිට මේ අපිව කොහෙද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඉතින් අපි ATM එකෙන් සල්ලිත් අරගෙන දැන් අපි මේ බඩු ගන්න යන ගමන්. ඒ හිටපු දවස් ටිකට අපි එක එක විදිය කෑම හැදුවා. අපි හදපු කෑම මොනවද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපි ගත්ත ලීක්ස් ගත්තා, චිකන්, සොසේජස්, බිත්තර, එතකොට ආයේ සැමන්, කැරට් ඒ වගේ දේවල් ටිකක් ගත්තා. ආයේ කුළු බඩු ටිකක් ගත්තා. අපිට ඕන කරන කම්මිරිස්, මිරිස් කුඩු, කහ, ලුණු වගේ ඒවා බොන්න බීම බෝතලයකුත් ගත්තා. ඉතින් ඔක්කොම බඩු ටික අරන් කැෂියර් එකට සල්ලි ගෙවලා අපි ෆුඩ් සිටියෙන් එළියට ආවා. විශේෂ දෙයක් අපි අපේ යාළුවෙක් වෙන විශේෂ දෙයක් කරා. ඒක ඊළඟ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි යාළුවගේ ගෙදරට ආවා. අනේ. ආවනම. ඇත්තටම එතනදී වුණේ අපි ගෙනාපු කේක් එක බිම වැටුණා. ඉතින් අත්තම්මා අපිට ආපු ගමන් බොන්න තේ හදුවා. ඒක නිවෙන්න ඉස්සර බොන්න එන්න පුතේ. ඇති දාච්ච පෙරමුණ. ඇති නේ. දැන් සීන් දාලා ඉන්නේ. සීන් දාලා. මේක සීන් ටික. දැන් ඉතින් තේක බීලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා රෑට කන්න උයන්න ඕන. රස ෂොපින් එක කොන්නන්නේ. සම්මුනියක්කේ? ඒ හිටියේ රසා. එයා ඉතින් අපේ හිත හොඳ දොස්තර තමයි. මේ ඉන්නේ දේවින්‍ය අපේ ඕන දෙයකට ඉතින් එයායි. අද වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න අමතක කරන්නත්